Hello everyone. මං අද තව වීඩියෝ එකක් කරන්න හිතුවා. මේක ඇත්තටම ඇවිල්ලා බොඩි බිල්ඩිං කම්පිටිෂන් ප්‍රෙප් එක ගැන වීඩියෝ එකක්. ඉතිං මම මගේ පළවෙනි බොඩි බිල්ඩිං කම්පිටිෂන් එක කරන්න යන්නේ. මේ වීඩියෝ එක කරන මොහොතේ ඉඳන් දවස් 54ක් තියෙනවා ඒ කම්පිටිෂන් එකට. ඒක ඇවිල්ලා මෙන්ස් ෆිසික් ඉවෙන්ට් එකක්. නැචුරල් මෙන්ස් ෆිසික් ඉවෙන්ට් එකක්. ඉතින් මම අවුරුදු 10ක් තිස්සේ වර්කවුට් කරනවා. ඒ කියන්නේ අවුරුදු 10ක් තිස්සේ මම මේක කරන්න හිතාගෙන හිටියා. ඉතින් දැන් මම ටෝටල් බොඩි කන්ට්‍රෝල් කියන ස්ටේට් එක මම ළඟා කරගෙන ඉන්නේ. මෙතනදි කියන්න ඕනේ ටෝටල් බොඩි කන්ට්‍රෝල් කියලා කියන්නේ ඔයාට ගොඩක් වේට්ස් උස්සන්න පුළුවන් එකවත්, ඔයාට කිසිම මහන්සියක් නැතුව කිලෝමීටරයක් දෙකක් දුවන්න පුළුවන් එකවත්, ඔයාට පුෂ්අප්ස් ගහන්න පුළුවන් එකවත්, ඔයාට පුල්අප්ස් ගහන්න පුළුවන් එකවත් නෙමෙයි ටෝටල් බොඩි කන්ට්‍රෝල් කියලා කියන්නේ. ඒ ඇවිල්ලා ෆිසිකල් කන්ට්‍රෝල්. ටෝටල් බොඩි කන්ට්‍රෝල් කියලා කියන්නේ ඔයාගේ හෝමෝන්ස් ඔයාටම පාලනය කරන්න පුළුවන් එකට. ඒ කියන්නේ උදාහරණයක් මම මේක උදාහරණයකින්ම කියලා දෙන්නම්. ඔයාගේම හෝමෝන්ස් ඔයාට පාලනය කරන්න පුළුවන් වෙනවා කියන්නේ අපි ගමු කවුරු හරි ඔයාට ඇවිල්ලා කුණු හරපයක් කියනවා ඔයාගේ මූණටම. ඒ කියන්නේ සැර රළු කටහඬකින් ඔයාගේ මූණට කුණු හරපයක් කියලා මොකක් හරි දෙයක් කියලා මොකක් හරි ඔයාට එහෙම කියනවා. එතකොට ඒක එයා කියපු ඒ වාක්‍ය ඒ සද්දේ ඔයාට ඇහෙන්නේ ඒක බනිනවා කියලා දෙයක්. බනිනවා එයාට බැන්න කියලා. අන්න ඔතනදී තමයි එතකොට ඒ සිග්නල් එක ඔයා බලනවා මොකද්ද ඔයා එතනදී කරන්නේ. ඒක ඔයාගේ මොළයට ගිහිල්ලා ඒ සිග්නල් එක ඊට පස්සේ අනිත් පැත්තට කොහත් එයාට බනිනවා. සාමාන්‍යයෙන් ඕකනේ වෙන්නේ. කොහත් එයාට බනිනවා. ඒ ඔයාට ආපහු බනිනවා කියන්නේ අනිත් පැත්තට නැත්නම් ඔයාකට රියැක්ට් කරනවා කියන්නේ අනිත් පැත්තට ඔයාට ටෝටල් බොඩි කන්ට්‍රෝල් කියන එක නැහැ. ටෝටල් බොඩි කන්ට්‍රෝල් කියන්නේ ඒ කවුරුහරි ඔයාට එහෙම බැන්නම එහෙම හරි වාක්‍යයකින් හරි මොන හරි දෙයකින් එහෙම කිව්වම ඔයා ඒක ගණන් ගන්න නැතුව පාඩුවේ ඉන්න එක. එච්චරයි. ඒක තමයි ටෝටල් බොඩි කන්ට්‍රෝල් කියලා කියන්නේ. ඒ නිකම්ම නිකන් ශබ්ද තරංගයක් විතරයි. just a sound wave එකක් විතරයි ඒ ආවේ. එයා එයා කට වහපු ගාම ඒ ශබ්ද තරංගය ඉවරයි. ඊට පස්සේ ඒක එතන ඉහට ඒ ශබ්ද තරංගය තව නැහැ. තව දුරටත්. එතකොට ඔයා එයා කිව්ව එකට ඔයා රියැක්ට් කරලා අනිත් පැත්තටම හරි කියනවා කියන්නේ ඔයාගේ ඇඟේ තියෙන කෝටිසෝල් කියන හෝමෝන් එකේ ඔයා එල්ලිලා ඒ හෝමෝන් එක ඔයාගේ බ්ලඩ් ස්ට්‍රීම් එකට එකතු වුණා. ඔයා ඒක එල්ලුණා. ඔයාත් අනිත් පැත්තට කෑ ගහලා බැන්නා. එතනදී ඔයාට ටෝටල් බොඩි කන්ට්‍රෝල් කියන එක නැහැ. ටෝටල් බොඩි කන්ට්‍රෝල් කියලා කියන්නේ ඒ වගේ එහෙම ඒක දැනගෙන තේරුම්ගෙන just be quiet. That's it. ඒක තමයි ටෝටල් බොඩි කන්ට්‍රෝල් කියලා කියන්නේ. ඉතින් මම ඒක ළඟා කරගෙන ඉන්නේ ටෝටල් බොඩි කන්ට්‍රෝල් කියන එක. ඒක හින්දා තමයි මම දැන් මේ මගේ පළවෙනිම කම්පිටිෂන් එක බොඩි බිල්ඩින් කම්පිටිෂන් එක මම කරන්න යන්නේ. මෙන්ස් ෆිසික් ඉවෙන්ට් එකක්. ඉතින් ඉස්සෙල්ලා කිව්වත් වගේ මම අවුරුදු 10ක් තිස්සේ මේකට ට්‍රේන් වුණා. දැන් මම හිතනවා මට ටෝටල් බොඩි කන්ට්‍රෝල් එකක් තියෙන නිසා සහ ෆිසිකල් කන්ට්‍රෝල් එකක් මට හොඳටම තියෙන නිසා ඒ දෙකම එකතු කරලා මේක කරන්න මට මාර ආසාවක් තිබ්බ දෙයක්. ඉතින් මම මේක දැන් කරන්න යන්නේ. මට මෙතනදී පෙන්වන්න ඕනේ මේක ලේසි නෑ. මේක මාරම අමාරු දෙයක්. මාරම අමාරු දෙයක්. මේක කරලා තියෙන අය දන්නවා. කරලා නැති අය තමයි ඒගොල්ලන්ට තේරුමක් නැති අය තමයි මේ ඒ කියන්නේ ඒගොල්ලන්ට තේරුමක් නැහැ. ඉතින් එච්චරයි ඒක කරන්න ඕනේ ඒක තේරෙන්නේ කොහොමද කියලා. ඉතින් ලේසි නැහැ. මෙන්ස් ෆිසික් ඉවෙන්ට් එකක්. මෙන්ස් ෆිසික් ඉවෙන්ට් එකක් වුණාට මේකේ අර එකම දේ මම දකින්නේ මේකේ ලෙග්ස් ඒ කියන්නේ ලෝවර් බොඩි එකට ජජ් වෙන්නේ නැහැ.
ලෝ බඩි එකට කිසිම ස්කෝර් එකක් එන්නේ නැහැ. ඒමයි කියලා මම මේ ලෙග්ස් ට්‍රේන් නොකර ඉන්නේ නැහැ. මම අවුරුදු 10ක් තිස්සේ මගේ ලෙග්ස් දෙකත් මම ට්‍රේන් කරනවා. මොකද ලෙග්ස් තමයි ෆවුන්ඩේෂන් එක. ෆවුන්ඩේෂන් එක නැත්තම් ඔයාගේ අප්බෝඩි එක ඩෙවලොප් වෙන්නේ නැහැ. ඉතින් මේක කරලා තියෙන අය දන්නවා. anyways ඉතින් තව දවස් 54යි තියෙන්නේ. මගේ දැන් ඩයට් එක on point. ඒක මාරම ෆෝකස් කරලා තියෙන ඩයට් එකට number 1 ඩයට්. ට්‍රේනින් එක number 2. ඒ දෙක විතරයි දැන් මේ වෙලාවේ මගේ 24/7 රන් වෙන්නේ. මගේ ඩයට් එකයි මගේ ට්‍රේනින් එකයි විතරයි. වෙන කිසිම දෙයක් මගේ ඔළුවේ රන් වෙන්නේ නැහැ. මොකද මෙන්ටැලිටි එක 100% තියෙනවනේ. මේ කම්පිටිෂන් කරලා තියෙන අය මේක දන්නවා. අනිත් මම නැචරල් ඇත්ලීට් කෙනෙක් විදියට තමයි මම මගේ කම්පිටිෂන් එක කරන්නේත්. ඉතින් එතකොට මෙන්ටැලිටි එක මාරම වැදගත්. ඒක on point තියෙනවනේ. මගේ ඔළුවේ 24/7 වැඩ කරන්නේ මගේ ඩයට් එකයි මගේ ට්‍රේනින් එකයි විතරයි. වෙන කිසිම දෙයක් වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ තව කියනවා නම් ඉතින් මේ කම්පිටිෂන් එකට මම ඇත්තටම කිව්වොත් අවුරුදු 10ක් තිස්සේ රෙඩි වෙලා තියෙන්නේ. ඉතින් අවුරුදු 10ක් තිස්සේ මගේ ගොඩාක් ඇස්පෙක්ට්ස් ඩෙවලොප් වෙලා තියෙනවා. ඒ කියන්නේ බොඩි වයිස් මගේ මේ බොඩි එකෙත් මගේ වීක් පොයින්ට්ස් වීක් මසල්ස් මම ගොඩක් ඩෙවලොප් කරා. ඊට අමතරව මෙන්ටැලිටි එක මම ගොඩාක් ඩෙවලොප් කරා. මොකද මෙන්ටැලිටි එක ඩෙවලොප් කරන්න නැතුව මේක කරන්න බෑ. කීරත්ම කරන්න බෑ. මේක කරලා තියෙන අය දන්නවා. අනිත් මම මේක කරන්නේ මේ දිනන්න බලාගෙනවත් එහෙම දෙයක් බලාගෙන නෙමෙයි කරන්නේ. මම මේක කරන්නේ මේක මගේම තිබ්බ ආසාවක්. මේ මං ආස දෙයක්. සහ මට මේකෙන් මෙසේජ් එකක් විදිහට එළියට දෙන්න ඕනේ. මේක තමයි ඔයගොල්ලෝ හැමෝටම මේක කරන්න පුළුවන්. මේක තමයි ෆවුන්ඩේෂන් එක. කියන්නේ මේක උදාහරණයක් විදිහට මම කියනවා නම් දැන් ඒ ස්ටේජ් එක පෝස්ට් කරද්දී එහෙම ඔයගොල්ලෝ දකිනවා ඒ ඇඟ. ඒ ඇඟ දකිනකොට එතකොට ඕගොල්ලන් අනිත් දකින්න අයටත් මෙසේජ් එකක් ඔලුවට එන්න ඕනේ. මටත් මේ ඇඟ තමයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ මගේ ඇතුලේ තියෙනවා මගෙත් මේ ඇඟ. මේකට වයස අදාළ නැහැ. මම මේ කියන දේවල් වලට වයස කිසිම අදාළ නැහැ. එතකොට ඒක දැක්කම තේරුම් ගන්නවා මටත් මේ වගේ දෙයක් මගේ ඇඟත් මේ වගේම තමයි මටත් පුළුවන් මේ විදිහට හදන්න. එහෙනම් මමත් මේක මේ විදිහට කරොත් මටත් මේ විදිහට එනවා. කියන්නේ උදාහරණයක් දුන්නා මහත කෙනෙක් නම් ඔය කවදාවත් ඔයාගේ ඇබ්ඩොමිනල් මසල් එක දැකලා නැත්නම් ඔයා ඒ ස්ටේජ් එකේ ඉන්න කෙනාව දැක්කම ඔයා දකිනවා මේක තමයි ඇබ්ඩොමිනල් මසල් එක කියන්නේ. මටත් මෙහෙම එකක් මසල් එකක් තියෙනවා. මට කරන්න තියෙන එක ඩෙවලොප් කරන්න විතරයි. ඉතින් ඒක තමයි ටෝටල් බොඩි කන්ට්‍රෝල් එකයි ටෝටල් ෆිසිකල් කන්ට්‍රෝල් එකයි. ඒ දෙක එකතු කරාන් පස්සේ ඔයාට ඊට පස්සේ ඕනම දෙයක් ඕන විදිහට කරන්න පුළුවන් ඒ දෙක. ඉතින් මම අප්ඩේට්ස් දෙන්නම්. මට තව දවස් 54ක් තියෙනවා. මෙන්ටැලිටි එක තමයි මෙතනදී නම්බර් 1ම. ඒක හරියටම තියාගෙන යන්න ඕන නිසා සැක්‍රිෆයිසස් ගොඩාක් කරන්න ඕනේ. ඉතින් ඒ සැක්‍රිෆයිසස් කරන්න බැරි නම් ඒ ගෝල් එකට ඇචීව් වෙන්න බෑ. ඒ ගෝල් එකට එන්න බෑ. ඉතින් මම අප්ඩේට්ස් දෙන්නම් මගේ ට්‍රේනින් එක කොහොමද යන්නේ කියලා සහ මගේ ඩයට් එක ගැන මම කොහොමද යන්නේ. ට්‍රේනින් එක ගැන කියනවා නම් මම දැන් ඇත්තටම කිව්වොත් මම මේ අන්තිම අවුරුදු 10ටම මම ගොඩාක්ම කරේ weight lifting movements. ගොඩාක්ම කරේ weight lift කරලා තමයි මගේ muscles develop කරේ. ඒත් මට ඊට පස්සේ තේරෙන්න ගත්තා weight lift කරන එකෙන් වෙන්නේ නිකන් muscle එකක් size වෙනවා විතරයි. එතනින් ෆිසිකල් කන්ට්‍රෝල් එකක් හරියට එන්නේ නැහැ. ඉතින් ඒකින්ද මම කැලිස්තෙනික්ස් කරන්න ගත්තා. දන්නේ නැත්නම් සර්ච් කරලා බලන්න මේ වචනේ කැලිස්තෙනික්ස් කියන්නේ මොනවද කියලා. මම කැලිස්තෙනික්ස් කරන්න පටන් ගත්තට පස්සේ මට මාර ෆිසිකල් කන්ට්‍රෝල් එකක් එන්න ගත්තා. කියන්නේ මාරම ෆිසිකල් කන්ට්‍රෝල් එක. මේ කැලිස්තෙනික්ස් කරන අය දන්නවා. කැලිස්තෙනික්ස් වලින් ඔයාට එනවා next level physical control එකක්. මම කියන්න යන්නේ නැහැ. ඒ කියන්නේ මට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා ඒ කැලිස්තෙනික්ස් කරන්න පටන් ගත්තාට පස්සේ මොකද මම ඒක කිව්වොත් කට්ටිය හිතන්නේ මේ මම මගේ ඊගෝ එක පෙන්වන්න හදනවා කියලා. එහෙම නෙමෙයි. මේ මම මේ এডুকেෂන් පර්පස් එකක් විදිහට මොකද මම මේක අවුරුදු 10ක් තිස්සේ කරනවා. ඉතින් මම මගේ දැනුම දෙන්නේ මේක බලාගෙන ඉන්න කවුරු කෙනෙක් ඉන්නවා නම් එයාටත් මේක ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලයි. නැතුව මගේ ඊගෝ එකක් පෙන්වන්න එහෙම දෙයකට නෙමෙයි. කැලිස්තෙනික්ස් වලින් ඔයාලා මාර ෆිසිකල් කන්ට්‍රෝල් එකක් එනවා. weights lift කරාම වෙන්නේ ඔයාගේ නිකන් මසල් එකක් සයිස් වෙනවා විතරයි.
කතා එක වගේ මසල්ලක් සයිස් වුණා විතරයි වේට්ස් ලිෆ්ට් කරා. මම අවුරුදු 10ක් තිස්සේ වේට්ස් ලිෆ්ට් කරපු එක විතරයි කරේ. මම කැලිස්තනික්ස් වලට මාරු වුණාට පස්සේ ඒ කියන්නේ මගේ ෆිසිකල් කන්ට්‍රෝල් එක නෙක්ස්ට් ලෙවල් එකට ගිහිල්ලා තියෙන්නේ. මම කියන්නේ නැහැ ඒකින්ද මට මොනවද කරන්න පුළුවන් දේවල් කියලා මගේ ෆිසිකල් කන්ට්‍රෝල් එකත් එක්ක. ඒක ඔයගොල්ලන්ට දැනගන්න ඕන. ඔයගොල්ලොත් ඉතින් කැලිස්තනික්ස් වගේ දෙයක් කෙනෙක් කරලා බලන්න ඉතින්. මේ කොහොම හරි ඕක තමයි මම දැන් ඉන්න ස්ටේජ් එක. ඉතින් මේ වීඩියෝ එකෙන් කාට හරි ඇඩ්වයිස් එකක් දෙන්න පුළුවන් නම් මම දෙන එකම ඇඩ්වයිස් එක තමයි ඔගේ මෙන්ටැලිටි එක ඔන් පොයින්ට් තියාගන්න. මොකද ඔගේ මෙන්ටැලිටි එක 100% නැත්තම් අනිත් හැමදේම බිඳ වැටෙනවා. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මෙතන වගේ මෙන්ටැලිටි එක වගේ බොඩි එකයි. හරි? මේ දෙකම 100% තියෙන්න ඕනේ. මෙන්ටැලිටි එක 100% නැත්තම් වගේ හැමදේම බිඳ වැටෙනවා ඉන්ක්ලූඩින් your body. බොඩි එකත් 100% තියාගන්න. මොකද හේතුව මම මේක මං යන ජිම් එකේ දැක්ක ලස්සන කෝට් එකක්. Take care of your body because that's where you live in. ඔය ජීවත් වෙන්නේ ඔයගේ බොඩි එක ඇතුලේ. ඉතින් ඒක හින්දා ඒක මාර ලස්සනට ඒක බලා ගන්න. ඕක තමයි ඉතින් මට මේ වීඩියෝ එකෙන් ඇඩ්වයිස් එකක් විදියට දෙන්න පුළුවන් දෙයකට තියෙන්නේ. Thank you for watching. ඔයගොල්ලන්ට මොකක් හරි දෙයක් මේකෙන් ඔයගොල්ලෝ ගත්තා නම් ඒක තමයි ඉතින් වෙන්න ඕනේ. තව කෙනෙක්ට මේක වැදගත් වෙයි කියලා හිතනවා නම් මේක ෂෙයා කරන්න. මම ට්‍රේනින් අප්ඩේට්ස් එතකොට ඩයට් නියුට්‍රිෂන් මගේ කොහොමද යන්නේ කියලා ඉස්සරහා දවස් ටිකේදී මම පෙන්නන්නම්. Thank you.